මොකද බං මල්ලි මේ බයික් එක තල්ලු කරන් යන්නේ? ඇයි බයික් එකේ තෙල් නැද්ද? තෙල් නෑ අයියේ. අපේ අම්මා හොස්පිටල් එකේ. මම මේ හදිසියෙ යන ගම. තෙල් නැත්තම් ඇයි බං මේක අරන් ආවේ? යාළුවෙක්ගේ බයික් එකක්වත් ඉල්ල ගන්න එපා. මම යාළුවන්ගේ වාහනයක් ඉල්ලුවා අයියේ. එයාලා දුන්නේ නෑ. මට කරන්න දෙයක් තිබ්බේ නෑ. බයික් එකේ තෙල් පොඩ්ඩක් තිබ්බා. මං ඒකින්ද මේක අරන් ආවා අයියේ. මගට එද්දින් බයික් එකේ හිටා අයියේ. අම්මව බලන්න වෙලාවක් පහු වෙනවනේ. මං ඒකයි මේ තල්ලු කරගෙන මේ යන්නේ. දැන් ඔහොම තල්ලු කරගෙන ගිහිලා යන්න වෙලාව ඇද්ද බං? ඒකනේ බං මල්ලි. කොහොම පයින් ගියොත් එන වෙලාවක් යයිනේ. ඔයා බයික් එකට තෙල් ටිකක් ගහගෙන පරිස්සමට යන්න. මං ඔයාලට සල්ලි දෙන්නම්. අර ඉස්සරහා කඩයක් තියෙනවා මල්ලි. ඒකෙන් ඔයා පෙට්‍රල් ගහගන්න. ඕකෙන් තව මොනවාරි තියෙනවා නම් ඒ දේවලුත් ගන්න. අනේ මේ වෙලාවේ ලොකු උදව්වක් අයියේ. තැන්ක් යූ ඔයාට. එහෙනම් මං ගිහිල්ලා එන්නම් අයියේ. හරි මල්ලි. පරිස්සමට ගිහිල්ලා එන්න. ඒක නෙමෙයි ආදි. මම මේ අහන්න මං හිටියේ. කොහෙන්ද බං ඔච්චර නාස්ති කරන්න උඹට සල්ලි? ඒවා සල්ලි නාස්ති කරන වැඩ නෙමෙයි බං. ඒවා මනුස්සකමට කරන වැඩ. ඔබ දන්නේ නැද්ද? මේ දවස්වල TikTok එකේ ට්‍රැක් එකක් ට්‍රෙන්ඩින් වෙන්නේ. අන්නේ ට්‍රැක් එකට වීඩියෝ එකක් කරලා දාපුවාම රුපියල් 20000ක් හම්බ වෙනවා බං. ඔයාලත් කැමති නැද්ද? එකක් ගෙදර ඉන්න ගමන් සල්ලි හම්බ කරන්න. එහෙනම් දැම්ම මේ යටින් යන සුපිරි ට්‍රැක් එකට වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරලා ඔයාත් රුපියල් 20000ක් දිනා ගන්න. ඔය නිකන් එක එක ට්‍රැක් වලට වීඩියෝස් අප්ලෝඩ් කරලා අයියනේ ඔයා නිකන් කාලේ නාස්ති කරගන්නේ. ඔයාගේ වීඩියෝ එකත් අපරාධෙනේ. මෙන්න මේ වගේ කියවන ට්‍රැක් එකකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා 20000ක් දිනා ගන්න. ආසයිතේ. මම බොරු නෙමෙයි කිව්වේ. මේ යටින් යන ට්‍රැක් එකට වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරලා වැඩිම ලයික්, වැඩිම කමෙන්ට්, වැඩිම views තියෙන කෙනාට රුපියල් 20000ක් දිනා ගන්න පුළුවන්. try කරලා බලන්න.